ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා රූයිට්ස් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි දිගටම කෑම හදමු නේද මේ අවුරුද්දෙත්? ආයිබෝවන් කියලා අදත් රූයිට්ස් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එහෙමනම් බොහොම රසවත් රෙසිපි එකක් අරන් ආවා. ගෙදර සව් ටිකකුයි පොල් කිරි ටිකකුයි තියනවාද? එහෙනම් දැම්මම මේ පැත්තට එන්න බොහොම ලේසියෙන් හදන්න පුළුවන් අතුරුපසක් හදන විදිහයි කියලා දෙන්නේ. ඉතින් මේක අතුරුපසක් විදිහටමත් වගේම තේ වෙලාවටත් හදලා ගන්න පුළුවන්. බොහොම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. එහෙමනම් රූයිට්ස් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ දිහාවට එන්නකෝ අපි වැඩි පටන් ගමු. මුලින්ම අපිට කරන්න තියෙන්නේ සාස් පානක් ලිපේ තියන්න. ඊළඟට ඒකට සව් මේස හැඳි 4ක් විතර දා ගන්නවා. ඊළඟට වතුර එකතු කරලා මේක හොඳට තඹ ගන්න තමයි හදන්නේ. සව් ටික තඹ ගන්න විදිහ නම් මම දිගටම පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒක ඔයාලා දන්න දෙයක්. ඉතින් මේ ආකාරයට ඔයාලට සව් ටික හොඳට තඹගෙන ඊළඟට අපි මේකේ වතුර ටික පෙරා ගන්නවා. බලන්නකො පෙරා ගන්න විදිහ. මේ විදිහට පෙනේරයක් අරගන්න තඹාගත් සව් ටික මේ ආකාරයට ඔන්න දමමින් පෙරා ගන්න පුළුවන්. එතකොට වතුර ගතිය අයින් වෙලා සව් ටික විතරක් ඉතුරු වෙනවා. ඒක අපි ඔන්න පැත්තකින් තියාගමු. දැන් වෙනම භාජනයකට පොල් කිරි අපි එකතු කරගන්නවා. පොල් කිරිත් මිලිලීටර් 500ක් එහෙම නැත්නම් කෝප්ප දෙකක් තමයි එකතු කරන්නේ. මෙන්න මේ අඬු කෝප්පෙන් තමයි අපි කෝප්ප දෙකක් දාගත්තේ. ඊළඟට අපි කෝන් ෆ්ලවර් මේස හැඳි 3ක් දා ගන්නවා. ඒත් එක්කම සීනි මේස හැඳි 3කුත් දා ගන්නවා. ඉතින් තමන්ගේ රස අනුව සීනි අඩු වැඩි කරගන්න. මම නම් අද ගෙදර තිබුණ හින්දා දුඹුරු සීනි තමයි දැම්මේ. ඔයාලට සුදු සීනි උනත් දා ගන්න පුළුවන්. රස අනුව ලුණු එකතු කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේමයි තලාගත්ත එනසාලට 4ක් තමයි එකතු කරන්නේ. ඉතින් මේකට ඔයාලට වැනිලා උනත් දාන්න පුළුවන්. ඊළඟට කොකෝ පවුඩර් මේස හැඳි 2කුත් එකතු කරලා මේ සියල්ලම හොඳට කලවම් කරනවා. මේ ටික හොඳට දිය වුණාට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා ඊළඟට මේ මිශ්‍රණය ඒ භාජනයට දාලා රත් කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේක අඩු ගින්දරේ හොඳට හැඳි ගන්න ගමන් මේක රත් කරගන්නයි තියෙන්නේ. ඉතින් ගින්දර වැඩි කරගන්න එපා. මොකද එක පාට මේක කැටි ගැහෙන්න බලනවා. ඉතින් අඩු ගින්දරේ තමයි මේක අපි හෙමින් කරගන්න ඕන. ඊළඟට අපි පෙරලා ගත්ත සව් එක මෙන්න මේ ආකාරයට අපි මේ මිශ්‍රණයට දා ගන්නවා. ඉතින් ওই විදිහට දාගත්තට පස්සේ නැවතත් අපි අඩු ගින්දරේ මේක හොඳට කලවම් කරනවා. මේ ආකාරයට හොඳට කලවම් කරන ගමන් බලන්නකො තාමත් පදම ඇවිල්ලා නැහැ. නූලක් විදිහට වැටෙනවනේ. ඉතින් ඒ පදම නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔයාලට දැන් ඉස්සරහටදී බලන්න පුළුවන් කොයි ආකාරයේ පදමක්ද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මෙන්න මේ පදම. ඒ කියන්නේ උඩට උස්සනකොට නිකන් කැටි වැටෙනවා නම් අන්න පදම හරි. ඊට පස්සේ අපි භාජනයක් මේ විදිහට හදා ගන්නවා බටර් ගාලා. ඒකේ යටට කජු, මුද්ද රස් බලන්, එහෙම නැත්නම් රටේදී පොඩියට කෑලි කපලා එකතු කරලා ඊළඟට අපි මේ මිශ්‍රණය දා ගන්නවා. තවත් ඔයාලා කැමති නම් මෙන්න මේ විදිහේ දේකුත් කරන්න පුළුවන්. ලිපේ හැඳි ගන්නකොට මිශ්‍රණය ඒකටම කජු මුද්ද රස් බලන් එහෙම නැත්නම් රටේ ඉදි පොඩියට කපලා එකතු කරන්නත් පුළුවන්. මම කරගත්තේ මේ විදිහට. කැමති නම් ඔයාලා මේ විදිහට කරන්න නැත්නම් අනිත් විදිහට කරන්න. ඉතින් උඩින් ওই විදිහට ලස්සන කරගත්තට පස්සේ අපි මේක නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ පැය භාගයක් තියලා ගන්නවා. බලන්නකො කොච්චර ලේසියෙන් හදන්න පුළුවන් පුදින් එකක්ද කියලා සෙට් වෙන්න යන වෙලාව විතරයි නේද? ඉතින් ලිපේ ස්ටීම් කරන්න එහෙම නැත්නම් oven එකේ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම ලේසියෙන් හදන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි උඩු යටිකුරු කරලා අනිත් පැත්ත හරව ගත්තා. ලේසියෙන් මේක ගලව ගන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු කෑලි කැපුවාම කොහොමද මේක දිස් වෙන්නේ කියලා. ඉතින් බොහොම අඩු කාලයකින් හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි කැපුවාම ඔයාලට මේ පුඩින් එක බලා ගන්න පුළුවන්. එහෙමනම් හදලා බලන්න හැමදාමත් වගේ හදලා බලලා ඔන්න රස කියන්නත් අමතක කරන්න එපා. රස කියන්න අමතකුණත් කමන්නේ. හදලා රස විඳින්නකෝ පවුල හැමෝමත් එක්කම. අර සමහර අතුරුපස වර්ග තියෙන කන්න ඇබ්බැහි වෙන සුළු ආන්න ඒ වගේ අතුරුපසක් තමයි මේක. එහෙමනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේමයි හැමදාමත් වගේ කියනවා ඔයාලට මේකේ නොතේරෙන තැනක් තියෙනවා නම් කිසියම් ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒවටත් මම උත්තර දෙන්නම්. එහෙමනම් ඔයාලත් එක්ක අදත් ඔන්න රසවත් රෙසිපි එකකින් තමයි එකතුනේ. ඊළඟ සතියේත් ඔන්න රෙසිපි එකක් අරන් එන්නම්කෝ. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.